මාස කිහිපයක් තිස්සේ පැවති සියුම් රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල හදිසි විනාශකාරී ක්‍රියාවලියක් ජූනි 7 සහ 8 කියන දවස් දෙක තුළ සිදු වුණා. පසුගිය සති කිහිපය තුළ එක්සත් ජනපද මැදිහත් වීමෙන් ඇති කරගත් සටන් විරාමයක් මැද පෙරදිග යුද්ධය යම් මට්ටමකට උදාසීන කිරීමට සමත් වුණා. සාමය తాවකාලික එකක් වුණත් එය 2026 ජූනි 7 වන ඉරිදා දක්වාම පැවතුණා. පැය 24කටත් අඩු කාලයක් තුළ එම සාමය දැන් බිඳ වැටී අවසන්. ඊශ්‍රායලය හිස්බුල්ලා අතර බහුස්තර වෙඩිහුමාරුවකින් පසුව සහ ඊශ්‍රායලය සහ ඉරානය අතර ඍජු බැලිස්ටික් මිසයිල් ගැටුමක් ඔස්සේ දැන් මේ නැවත යුද්ධයක් කරා පැමිණ අවසන්. අද අපි හරියටම සිදුවුණේ මොකක්ද? ඒ සියල්ලම ආරම්භ කළ මධ්‍යම රාත්‍රී රොකට් ප්‍රහාරය. බේරුටි හදවතට එල්ල වුණු ඊශ්‍රායල් ප්‍රහාර. ඊශ්‍රායලය හරහා අහස ආලෝකවත් කරපු ඉරාන බැලිස්ටික් මිසයිල් රැල්ල සහ ඉරාන භූමිය වෙත එල්ල වුණු දරුණු ඊශ්‍රායල් පළිගැනීමේ ප්‍රහාරය පිළිබඳවත් අද අපි කතා කරමු. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කෝපයෙන් සහ අසභ්‍ය වචන වලින් පිරුණු දුරකථන ඇමතුම, බෙන්ජමින් නෙතන්යාහුගේ සම්මුති විරහිත ස්ථාවරය සහ ඉරානයේ නව උත්තරීතර නායක මොෂ්තාබා කමේනි පිළිබඳ කම්පන සහගත හෙළිදරව් ගැන අද අපි කතා කරමු. ඉතින් මම ඔබෙන් ඉල්ලන්නේ මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න රැඳෙන්න මාහා සමගින් මේ වීඩියෝ එකේ අවසාන තප්පරයත් එක්ක. මේ දේවල් කොතරම් ඉක්මනින් විනාශ වුණේ කෙසේද කියලා තේරුම් ගැනීමට නම් අපි පොඩ්ඩක් අතීතයට යමු. 2026 අප්‍රේල් 17 වන දින ඉරාන යුද්ධය එක්සත් ජනපදයේ මූලික සටන් විරාමයකට මැදිහත් වීම නිසාවෙන් නතර වීම සිදු වුණා. දින කිහිපයකට පෙර එනම් ජූනි 3 වන දින වොෂින්ටනයේ දැවන්ත පීඩනයෙන් පසුව දකුණු ලෙබනනය තුළ ආරක්ෂිත නියම ගුවන් කලාප පයිලට් සෝන්ස් ස්ථාපිත කිරීමේ බලාපොරොත්තු සහිතව මෙම සටන් විරාමය තුළ යම්කිසි අලුත් කිරීමක් සිදු වුණා. මෙම ගිවිසුමට මූලික පදනමක් තිබුණු බව සඳහන්. මින් ඊශ්‍රායලය ලෙබනන බේරුට් නගරයේ දකුණු තදාසන්න ප්‍රදේශ ඉලක්ක කිරීම නවත්වනු ඇති අතර හිස්බුල්ලා සංවිධානයේ උතුරු ඊශ්‍රායල භූමියට මිසයිල් සහ රොකට් ප්‍රහාර දියත් කිරීම නැවැත්වීම සිදු වෙනවා. නමුත් මෙම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගයේ දැවැන්ත දෝෂයක් මතුව තිබුණා. එනම් හිස්බුල්ලා සංවිධානය කිසිවිටකත් මේ ගිවිසුමට නිල වශයෙන් අත්සන් කර නොතිබීම. ලෙබනන් රජය සහ ඊශ්‍රායලය වොෂින්ටනයේදී සාකච්ඡා කළ අතර එහිදී හිස්බුල්ලා සංවිධානය මෙම ප්‍රධාන බලාත්මක කිරීමේ විධිවිධාන ප්‍රතික්ෂේප කළ අතර සැබෑ සාමයක් සාකච්ඡා කිරීමට පෙර ඊශ්‍රායලය ලෙබනනයේ වෙතින් සම්පූර්ණයෙන් ඉවත් වී යුතු බව ඔවුන් ප්‍රකාශ කර සිටියා. ජූනි 7 වන දින යිෆ්ටාෂ් අසලින් උතුරු ඊශ්‍රායලයේ දෙසට හිස්බුල්ලා රොකට් ප්‍රහාරයක් එල්ල වූ විට කෙසේ හෝ ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති ඒවාට බාධා කිරීමට සමත් වුණා. ඉරිදා ප්‍රහාරය ඊශ්‍රායලය බේරුට් වෙත ප්‍රහාර එල්ල කිරීම. රොකට් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානයේ ඉරාන අනුග්‍රහයලත් ප්‍රධාන මර්මස්ථාන ඉලක්ක කරගත්තා. ඒ බේරුට් නගරයේ ඩහී කලාපයේ වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් ඓතිහාසික වශයෙන් දැඩි ලෙස ශක්තිමත් බලකොටුවක් වන ඩහී ජූනි 7 වන දින දැඩි ගුවන් ප්‍රහාරයක කේන්ද්‍ර ස්ථානය බවට පත් වුණා. ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් දේශීය සිවිල් වැසියන්ට විකාශනය කරන ලද හදිසි ඉවත් කිරීමේ නියෝග මාලාවකින් පසුව ඊශ්‍රායල යුද ගුවන් යානා හිස්බුල්ලාහි උපාය මාර්ග අනපහසුකම් සහ මෙහෙයුම් මූලස්ථාන ලෙස ඔවුන් විස්තර කළ ස්ථානවලට එරෙහිව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරා. ලෙබනන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ විශාල ගොඩනැගිලි දෙකක සම්පූර්ණ කඩාවැටීමක් සිදුව ඇති බවයි. මරණ සම්බන්ධයෙන් ගත් කල ලෙබනන් සෞඛ්‍ය නිලධාරීන් වාර්තා කළේ ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. කෙසේ වෙතත් හසන් නස්රල්ලා වැනි ඉහළ පෙළේ බලධාරීන්ගේ ජීවිත පිළිගත් 2024 අගභාගයේදී සිදු වූ දැවන්ත ගුවන් ප්‍රහාර මෙන්බව මෙම ජූනි 7 ප්‍රහාරයේ මූලික ඉලක්ක ඉතාම ස්වයං ආරක්ෂාකාරී ප්‍රහාර බවට පත් වුණා. මෙම ගුවන් ප්‍රහාරයේදී ඉහළ පෙළේ හිස්බුල්ලා නායකත්ව මරණ කිසිවක් මෙතෙක් තහවුරු කර නැහැ. ඒ වෙනුවට අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ආරක්ෂක මාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැහැදිලිව ප්‍රකාශ කළේ මෙම මෙහෙයුම හිස්බුල්ලා සංවිධානය දේශීය ප්‍රහාර දියත් කිරීමට භාවිතා කරන සමීප යටිතල පහසුකම් විසිරුවා හැරීම සඳහා දියත් කළ බවත් ජාත්‍යන්තර අනුතනවීම නොසලකා ඊශ්‍රායලයෙහි දේශීමාවලට යාබද ත්‍රස්තවාදී ගම්මාන ආක්‍රමණශීලී ලෙස තුරන් කිරීමට සිදු කළ බවත් ප්‍රකාශ කරමින් ඉරානයේ බැලිස්ටික් පළිගැනීම ටෙහෙරානය තම මිතුරු රාජ්‍යයට එරෙහිව ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය ගැන වැඩි වේලාවක් විසුවේ නැහැ. ඩහී වෙත එල්ලවනු ප්‍රහාරවලින් පසුව ඉරාන විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ප්‍රකාශ කළේ ඊශ්‍රායල් රජය ගිවිසුම කඩ කර ඇති බවයි. පැය කිහිපයකට පසුව ඉස්ලාම් විප්ලවවාදී ආරක්ෂක බලකාය නැතහොත් IRGC ඊශ්‍රායල් රාජ්‍ය ඉලක්ක කරගනිමින් ඍජු පළිගැනීමේ බැලිස්ටික් මිසයිල් ප්‍රහාරයක් දියත් කරා. IRGC නිල ප්‍රකාශනයට අනුව මෙම පළමු රැල්ලෙහි ප්‍රධාන ඉලක්කය වුණේ උතුරු ඊශ්‍රායලයේ පිහිටි රාමත් ඩේවිඩ් ගුවන් කඳවුරයි. මෙම නිශ්චිත කඳවුර තෝරාගෙන ඇත්තේ පැය කිහිපයකට පෙරදී ඩහී වෙත බෝම්බ හෙලීමට භාවිතා කළ ඊශ්‍රායල් ගුවන් යානා එහි නවතා තිබුණු නිසාවෙන් මෙම ඉරාන ප්‍රහාරය ඊශ්‍රායල් ගුවන් ආරක්ෂක පද්ධතිය මගහැරීම සඳහා නිර්මාණය කර ඇති දියුණු බැලිස්ටික් මිසයිල් 10කින් පමණ සමන්විත වී තිබුණා.
අයන් ඩෝම් සහ ඇරෝ ආරක්ෂක ජාල සක්‍රිය වන විට උතුරු සහ මධ්‍යම ඊශ්‍රායලය පුරාවට සයිරන් හඬ නාද වුණා. මෙම මිසයිල් ප්‍රහාර වලින් අතිමහත් බහුතරයක් අල්ලා ගැනීමට ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිය සමත් වුණා. නමුත් සමහරක් මිසයිල් ප්‍රහාරවල සුන්මුන් කොටස් ජනාකීර්ණ ප්‍රදේශවලට පතිත වූ බව මෙහිදී සඳහන් කළ යුතුයි. වාර්තාවලින් පෙන්නුම් කළේ මෙම ආරම්භක ඉරාන ප්‍රහාරයෙන් විශාල ජීවිත හානිය සිදු වූ බවයි. ආපසු හැරවිය නොහැකි සම්පූර්ණ යුද්ධයකට වහාම යොමු නොවී ලෙබනනය තුළ තවදුරටත් ඊශ්‍රායල ක්‍රියාමාර්ග නැවැත්වීමට අදහස් කරන ලද අනුතරවීමක් ලෙස IRGC මේ ප්‍රහාරය එල්ල කොට තිබුණා. ට්‍රම්ප් නෙතන්යාහු සහ මොෂ්තාබා කමේනිගේ ප්‍රතිචාරය. මෙම ප්‍රහාර එකිනෙකා අතර හුවමාරු වන විට ඇමරිකානු ජනාධිපතිගේ ප්‍රතිචාරය ඉතාමත් දැඩි එකක් වුණා. තිරය පිටුපස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල නායකත්වයට අවධාරණය කළේ පළිගැනීම නවත්වන ලෙසයි. ජූනි පළමුවන දින හෙළිවුණු දුරකථන ඇමතුමකින් සහ පසුව පෝඩ්කාස්ට් සමුග සාකච්ඡාවකදී ජනාධිපති ට්‍රම්ප් සියුම් අඛණ්ඩ කලාපීය සාම සාකච්ඡා බිඳදැමිය හැකි ලෙබනනය වෙත ආක්‍රමණශීලී මෙහෙයුම් දිගටම කරගෙන යාම සඳහා ඔහු පිස්සුදියයි නෙතන්යාහුගෙන් කෙලීම විමසූ බව වාර්තා වෙනවා. තවදුරටත් යුද්ධය උස්සන්න වීම ගෝලී ස්ථාවරත්වයට ඍජුවම හානි කරන අතර එක්සත් ජනපද ප්‍රතිපත්තිය සංකීර්ණ කරන බවට අනතුරු අඟවමින් පුළුල් කලාපීය ගිවිසුමක් පිළිගැනීම හැර නෙතන්යාහුට අවසානයේ වෙනත් විකල්පයක් නොමැති බවට ට්‍රම්ප් ප්‍රසිද්ධිය තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් අගමැති නෙතන්යාහු ඇමරිකාවේ කිසිදු වචනයක් සැලකිල්ලට ගෙන නැහැ. තමන්ගේ ආරක්ෂක අමාත්‍යවරයාගේ සහය ඇතිව නෙතන්යාහු ප්‍රකාශ කළේ ඊශ්‍රායලය තමන්ගේ දේශ සීමාවල තර්ජන වොෂින්ටනයේ ඉල්ලීම් තරය ප්‍රතික්ෂේප කරන බවයි. නමුත් දේශපාලන ප්‍රහෙලිකාවේ වඩාත්ම විස්මයජනක කොටස NBC මාධ්‍යයෙහි ක්‍රිස්ටන් වෝල්කර් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප්ගෙන් හෙළිදරව් වුණා. යුද උපාය මාර්ගය සහ ඉරානයේ නව උත්තරීතර නායක මොෂ්තාබා කමීනි සිටින ස්ථානය පිළිබඳව ට්‍රම්ප්ගෙන් මාධ්‍යවේදියා විමසූ විට ඔහු කොහෙද මම දන්නේ නැහැ. නමුත් මම දන්න විදිහට හොඳ සම්භාවිතාවක් තියෙනවා. ඔහු ඉතාමත් බරපතල ලෙස තුවාල ලබා ඇති බවට ට්‍රම්ප් එහිදී අනාවරණය කරා. ඉරිදා දින සිදුවුණු පළමු ඉරාන ප්‍රහාරක හුවමාරුව අනතුරුඟවීමක් නම් ඊළඟට ජූනි 8 වන සඳුදා දින එනම් අද අලුයම සිදුවියේ දැවැන්ත උස්සන්න වීමක්. තවදුරටත් පළිගැනීමේ ක්‍රියාමාර්ග වළක්වා ගැනීම සඳහා ජනාධිපති ට්‍රම්ප්ගේ පැහැදිලි අනුතුරුනැංවීම් නොසලකා හරිමින් ඊශ්‍රායලය ඉරාන භූමියට ඍජුවම පුළුල් බහුපෙරමුණු ගුවන් ප්‍රහාරයක් දියත් කරා. මධ්‍යම සහ බටහිර ඉරාන ඉලක්ක කරගත් දැවැන්ත මෙහෙයුමකට ඊශ්‍රායල ජිද ගුවන් යානා විශාල ප්‍රමාණයක් සහභාගී වී තිබුණා. කලින් ගැටුම්වලදී අහිමි වූ පහසුකම් නැවත ගොඩනගා ගැනීමට උත්සාහ කරමින් සිටි ඉස්ෆහාන් නගරයේ ඉරාන ගුවන් ආරක්ෂක ජාලාවලට සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල් හමුදාව ප්‍රකාශ කරා. ඒ සමගම ඊශ්‍රායල ගුවන් ප්‍රහාර නිර්තදිග ඉරානයේ පිහිටි මෂා ප්‍රදේශයේ වැදගත් ඛනිජ රසායනික සංකීර්ණයකට පහර දුන් බව ප්‍රකාශ කර සිටියා. ප්‍රහාරයෙන් සැලකිය යුතු දේපල හානියක් සිදු වුණු අතර ගින්නක් ඇති වී සංකීර්ණයේ ආරක්ෂක කාර්ය මණ්ඩලය හදිසියෙම ඉවත් කිරීමට සිදුව තිබුණා. ඉරානයේ අභ්‍යන්තර ආරක්ෂක අංශ වහාම ක්‍රියාත්මක වෙමින් පසුව අධිකරණයේ විසින් සතුරා සමග සහයෝගයෙන් කටයුතු කළ බවට චෝදනා කර ඉරාන පුරවැසියන් 2400කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමටද පියවර ගත්තා. තමන්ගේ භූමියට බෝම්බ හෙලීම සම්බන්ධයෙන් ඉරානීය ප්‍රතිචාරය ශ්‍රණික සහ දැවැන්ත එකක් වුණා. සංයමය සඳහා තවදුරටත් කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් IRGC ගුවන් හමුදාව ඊශ්‍රායලය හදවත ඉලක්ක කරගනිමින් රැලි 3ක් යටතේ බැලිස්ටික් මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කරා. මෙවර ඉලක්ක උතුරු ඊශ්‍රායල කඳවුරු පමණක්ම නොවේ. IRGC පැහැදිලිවම ප්‍රධාන නෙවාටීම් සහ ටෙල්නොෆ් ගුවන් කඳවුරු ඉලක්ක කොට තිබුණා. ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිල් ප්‍රහාරවලට එරෙහිව සටන් කරන විට මධ්‍යම ඊශ්‍රායලය පුරාවට පිපිරීම් දෝංකාර දී තිබුණා. යෙමනයේ හවුති කරලිකරුවන්ද මේ සරණට එක් වූ අතර ඒ අනුව ඔවුන්ද ඊශ්‍රායලට එරෙහිව මිසයිල් ප්‍රහාර එල්ල කරා. දැන් මොකද වෙන්නේ? ඉතින් මාස ගණනාවක් තිස්සේ ගොඩ නැගුණු සටන් විරාම ගිවිසුම් රාජතාන්ත්‍රිකයන් ඒවා නිවැරදි කිරීමට දැඩි උත්සාහයක් දරමින් සිටියදීත් දැන් එය සම්පූර්ණයෙන්ම අවසාන බවක් පෙනෙනවා. ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකකින් විවෘත ප්‍රකාශ කර ඇත්තේ මෙම උණුසුම් සතුරුකම් නැවත පැමිණීම පාකිස්තාන මැදිහත්කරුවන් හරහා එක්සත් ජනපදයේ සමග සිදුවීම් පවතින වක්‍ර සාම සහකච්ඡාවලට දැඩි ලෙස හානි කරන බවත් ඊශ්‍රායලය මැඩ පැවැත්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ප්‍රතිපත්තියට ඍජුවම දොස් පවරන බවයි. ඉරාන තෙල් නිපදවන කලාපවලට එල්ල වූ ප්‍රහාර සහ රතු මුහුදේ හූති තරජන පිළිබඳ පුවත් නිසාවෙන් මේ වෙනකොට ගෝලීය තෙල් වෙළඳ පොළවල් ප්‍රචණ්ඩ ලෙස ප්‍රතිචාර දැක්වීමට පටන් අරන්. බ්‍රෙන්ට් බොර තෙල් ඉක්මනින්ම බැරලයක් $95 ඉක්මවා ගිය අතර හෝමුස් සමුද්‍ර සන්ධිය දිගු කාලීන වසාදමීමකට මුහුණ දෙන්නේ නම් දැවැන්ත ගෝලීය බලශක්ති අර්බුදයට තවත් තර්ජනයක් වෙනවා නිසායි. චීනය වැනි ජාත්‍යන්තර බලවතුන් මැදිහත් වී මේ පිළිබඳව හදිසි ප්‍රකාශ නිකුත් කරමින් සහ සටන් විරාමයකට නැවත පැමිණෙන ලෙස දෙපාර්ශ්වයටම අයද සිටිනවා.
ඉතින් අද සමග මේ වීඩියෝකින් කතා කරේ ඉරාන ඊශ්‍රායල් යුද්ධ ගැටුමේ නවතම තත්ත්වය පිළිබඳව සම්පූර්ණ පැහැදිලි විස්තරයක්. ඉතින් මම දැනට මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. ඉතින් මේ වගේ තවත් අධ්‍යාපනික වීඩියෝස් බලන්න ඕන නම් දැන්ම subscribe කරන්න History with Kavindha YouTube channel එක. ඉතින් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් මම අදට සමු ගන්නවා. ඔබ සියලුම දෙනාට සුබ දවසක් වේවා.